Welcome to Ryan Bro YouTube channel එකට. එහෙනම් බලමු මොනවද ගෙනල්ලා තියෙන්නේ කියලා. ඩෙවල් චිකන් නම් දාලා තියෙනවා මදි නොකියන්න මේ. ඩෙවල් චිකන් සබ්මැරින් එකයි vegetable cheese burger එකකුයි cheese bun එකකුයි. අපි බලමු මේ වගේ රස කොහොමද කියලා ඉවරලා. අපි එන යමු විදිහට. මේ ඔයාලට පේනවා නැති කියලා හිතනවා අපේ ඩෙවල් චිකන් සබ්මැරින් එක ඇත්තටම සුවඳත් එක්ක මාර සුවඳයි. අපි එනම් මේකින් ටිකක් try කරලා බලමු කොහොමද කියලා ඉවරලා. පොඩ්ඩක් ඕපන් කරගෙන ඔයාලට පෙන්නනවා. ඇත්තටම මේකට ගිය රුපියල් 450යි. 450ට ඇත්තටම වටිනවා. මං හිතුවේ නෑ රුපියල් 450ට මෙච්චර මේ ක්වොලිටියට සබ්මැරින් එකක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. මේ වාව් ඩෙවල් චිකන් නම් දාලා තියෙනවා මදි නොකියන්න මේ. එහෙනම් මුලින්ම සබ්මැරින් එක අපි try කරලා බලමු. මේ විදිහට සබ්මැරින් එක නම් රසම රස පිස්සුවක් වගේ කියලා මට හිතෙනවා. ඩෙවල් චිකන් එහෙම සුපිරියර් දාලා තියෙනවා. ඇත්තටම මේ සබ්මැරින් එක කන්න විදිහකුත් නෑ. ඇත්තම සුපිරි සබ්මැරින් එක මේක තියෙන්නේ දෙල්ගොඩ කමර්ෂල් බැංක් එක ඉස්සරහමයි තියෙන්නේ. කාටවත් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. බන් කඩයක් තියෙන්නේ. සුපිරි මේ ඩෙවල් චිකන් දාලා තියෙනවා. ඇත්තටම මදි නොකියන්න චිකන් දාලා තියෙනවා. බලමු මේ සෙට් එකම එකට දාලා අපි චිකන් කෑලි ටික පොඩ්ඩක් කඩලා ඉවරලා දාගමු. අතරම තියෙන විදිහට මම නම් හිතුවේ නෑ මේ මෙච්චර සුපිරි සබ්මැරින් එකක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවේ එච්චරම ක්වොලිටියක් නැති වෙයි කියලා. ඇත්තට මේ තැන සුපිරි තමයි. හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. හරියටම තියෙන දෙල්ගොඩ කමර්ෂල් එක ඉස්සරහ තමයි තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න. wow සබ්මැරින් එකක් ඉතින් මේ වගේ මෙහෙම කරනවා කියන්නේ ඉතින් හත් පොලේ ගා ගන්න වෙන වැඩක් වාගේ තමයි. මේ විදිහට තියාගෙන
අපේ ඩෙවල් චිකන් සබ්මැරින් එක නම් කියලා වැඩක් නෑ. ඇත්තටම සුපිරියක්. විශේෂයෙන්ම කියනවනේ ඩෙවල් චිකන් නම් සුපිරියටම දාලා දෙන්න හිතුවටත් වඩා හොඳට. හැබැයි රස අතින් කියපුවම මහා විශේෂ රසක් තියෙනවා. උණුනේ තියෙනකොට ඇත්තටම කන්නත් පුළුවන්. මං කියන්නේ අරකට ගිහිල්ලා try කරලා බලන්න කියලා. ඔයාලට පේනවා මං සබ්මැරින් එකකින් භාගයක් විතර try කරලා බැලුවා. ඇත්තටම වාව් සුපිරි. අපි ඊගාව try කරලා බලමු. මොකද්ද? අපි දැන් try කරන්න යන්නේ vegetable cheese burger එක. එහෙනම් පොඩ්ඩක් try කරලා බලමු vegetable cheese burger එක කොහොමද කියලා ඉවරලා. මේක නම් 280ක් විතර තමයි ආවුනේ. ඒ ගානට බජට් එකට සෙට් වෙනවා. යාළුවෝ පේනවා ඉතින් චීස් එක තනිකර මේකේ යට තියෙන චීස් ගොඩක් තියෙන්නේ. අපි මේක try කරලා බලමු කොහොමද කියලා නේ. පොඩ්ඩක් ජූසි ගතියට තියෙනවා නේ. අපි මේක try කරලා බලමු මේක කොහොමද කියලා. හැබැයි මේක try කරන්න කලින් මට නම් සබ්මැරින් එකට මාර විදිහට හිත ගියා. අපි බලමු මේකේ රසය කොහොමද කියලා. චීස් ගතියට ගාන්න තියෙනවා සුපිරි. කාගෙන යන්න හිතෙනවා. ඇත්තටම සුපිරි ඒ තරම්. අපි එනම් බලමු. අපි දැන් try කරලා බලමු chicken cheese bun එක කොහොමද කියලා try කරලා බලමු. අපි දැන් try කරන්න යන්නේ chicken cheese bun එක කොහොමද කියලා try කරලා බලමු. ඒක හැබැයි පේන විදිහට නම් එච්චර සුපිරියට පේන්නේ නැහැ. ඒක පොඩ්ඩක් අර fry වෙලා ලක් වැඩි වගේ රස්නේ විදිහින් තියෙන ඉඳ ගානක් නැහැ. ඒක අපි තියෙන විදිහ පොඩ්ඩක් පේන්නමු. සබ්මැරින් එක තරම්ම ලොකු ක්වොලිටි එකට නැහැ. ඔයාලට පේනවා ඇති කියලා හිතෙනවා මේ දින්නේ. චීස් දාලා තියෙනවා ඒ වගේම චිකන් දාලා තියෙනවා. අපි එහෙනම් මේක try කරලා බලමු කොහොමද කියලා. මේක නරකම නෑ. හැබැයි මේකට වඩා හොඳයි මේ vegetable cheese burger එකයි devil chicken submarine එකයි තමයි අපිට සෙට් වෙන්නේ. අපිට කියන්නේ ඉතින් මට නම් සෙට් වෙන්නේ මේ දෙක තමයි මේකට වඩා. නම් මේක
අර සුපිරියට චිකන් නම් දාලා තියෙනවා ගන්නට. ඒ වුණාට මේක අර චීසි රසත් තමයි එන්නේ. ගොඩක් චිකන් රසක් නම් මට දැනෙන්නේ නැහැ. නේ මට හිතෙනවා මේ කාගෙන යනකොට මැදහටි ඒ වගේ මේ හොඳට චිකන් දාලා තිනවා. අපි තව ටිකක් try කරලා බලමු. ඒ වගේ මේ හරිය පොඩ්ඩක් අර මේක තියෙන්නේ නැත්තම් ඇත්තටම පොඩ්ඩක් soft ගතියට වගේ තියෙනවනේ සුපිරි. ඇත්තටම අවුලකුත් නෑ පොඩ්ඩක් චිකන් රසක් වගේ නෝ. ඒ චිකන් රසට වඩා වැඩිම තියෙන අර චීස් ගතියත් එක්ක තමයි යන්නේ මේක. ඇත්තටම සුපිරි. ඔයාලා try කරලා බලන්න කියලා කියනවා. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්නයි හදන්නේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අලුත් විදිහකට අරගෙන එමු. එන ගමන් ඔයාලව නැවත හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.